දර්ශන ජීවිතයේ අරුත. මේකෙදි මාතෘකාවක් අපි කතා කරනවා. ඔබ විශ්වාස කරන්නේ කර්මයද දේව සැලැස්මද? මේ දෙක හරි සංකීර්ණයි. ඇයි අපි මේ ලෝකෙට ආවේ? අපි කරන හැම දෙයකටම සාධාරණ ඉටු වෙනවද? මරණයෙන් පස්සේ අපි කොහෙටද යන්නේ? මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයනකොට මනුස්සයා විවිධ මාවත් තෝරගෙන තියෙනවා. මේ අද අපි කතා කරනවා ලෝකේ ප්‍රධාන ආගම් හා දර්ශන මේ ප්‍රශ්නේ කොහොමද දකින්නේ කියලා. එතකොට අපි ප්‍රධාන ආගම් කීපයක් ගැන කතා කරනවා. කවුරු තරහ වෙන්න එපා. මේක විරුද්ධ විදිහට කතා කරලා සම්මතයක් ගන්නවා. මේකින් හැමෝටම ගන්න තියෙන දෙයක් ගන්න කියන එක තමයි අදහස් වෙන්නේ. නැත්තම් යම් කිසි විදිහකට මේ පැත්ත 100%ක්ම හරි, මේ පැත්ත 100%ක්ම වැරදි හරි, නැත්තම් මේ පැත්තේ තියෙනවා මේ වගේ හරි දේවල් වැරදි දේවල් දෙකම අර පැත්තෙත් එහෙමයි. එහෙම කියන්න පුළුවන්. හැබැයි අපිට හරියටම කොහොමද මේක බැලලා කියන්නේ? මේක හරියටම හරි, මේක හරියටම මේක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම කියලා කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේකෙදි අපි කතා කරනවා බුදුදහම ගැන, ක්‍රිස්තියානි දහම ගැන, ඉස්ලාම් දහම ගැන, හින්දු දහම ගැන ප්‍රධාන වශයෙන් අපි මේ හතර අද ටිකක් කතා කරනවා. එතකොට මේ බුදුදහමේ හේතුඵල දහම ගැන කතා කරනවා. එතකොට ක්‍රිස්තියානි දහමේ දේව සැලැස්මක් ගැන කියනවා. තව ඉස්ලාම් දහමේ ඒක දේවවාදයක් ගැන, හින්දු දහමේ යුතුයකම්, සමාජීය වගකීම්, ඒ වගේ ඒ අනුව මේ කතාව ගලාගෙන හොඳයි. ක්‍රිස්තියානි දහම ගැලවීම සහ ප්‍රේමය. ලෝකයේ වැඩිම පිරිසක් බිලියන 2.4 පමණ අදහන ක්‍රිස්තියානි දහමේ පදනම වෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මත. මනුෂ්‍යයා අතින් වෙන පාපයෙන් නිදහස් වෙලා මරණයෙන් පස්සේ දෙවියන් වහන්සේ සමග ස්වර්ගයේ සදාකාලික වැජබීම මෙහි අරමුණයි. මේකෙදි කතා වෙනවා ශුද්ධ වූ ත්‍රිත්වයක් ගැන. පියාණන්, පුත්‍රයාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ශුද්ධ වූ ආත්මයාණන් යන එකම දෙවියන්ගේ ස්වරූප තුන මෙහිදී පිළිගැනේ. දසපනත කියලා කියන්නේ මේකේ සදාචාරාත්මක පදනම. මෙහි මුල් 54 දෙවියන් වහන්සේට ඇති ගෞරවය සම්බන්ධවත්, ඉතුරු 56 මිනිසාගේ සමාජීය සම්බන්ධතා මතත් පදනම්ව තමයි ගොඩනැගිලා තියෙන්නේ. සොරකම් නොකිරීම, මිනි නොමැරීම වගේ. දැන් අපිට මේක මෙහෙම කතා කරනකොට දැන් මේවා විශ්වාස කරන්නේ කොහොමද? ඉතින් මේකට අපි සාක්ෂි සහ අනාගත මොනවද කියලා බලමු. කතෝලික ආගමේදී අපිට දැනගන්න හම්බ වෙන ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන පරණ කිවිසුමේ අනාගත වාක්‍යකරුවන් කළ අනාගතය. අලුත් කිවිසුමේදී සම්පූර්ණ වූ බව කිතුනුවන් විශ්වාස කරසේ. තව ආදම් හා ඒවගෙන් අරමුණු ලෝකය නොවාගේ නෞකාවෙන් බේරාගත් ඉතිහාසය බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් වෙනවා. මේට සාක්ෂි වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ බයිබලයේ සඳහන් භූගෝලීය ස්ථාන සහ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම. උදාහරණ මළමුහුදේ ලියවිලි. හරි, අපි බලමු ලෝක ආගම් සම්බන්ධව සංසන්දනාත්මක බැල්මක් මීළඟට. හරි, අපි දැන් බලමු ලෝකයේ ප්‍රධාන ආගම්වල පදනම සහ ඉලක්කය එකිනෙකට වෙනස් වන ආකාරය ගැන. බුදුදහම ගත්තාම මේකේ පදනම චතුරාර්ය සත්‍යය. එතකොට ඒකේ ඉලක්කය වෙන්නේ නිවන. ඉස්ලාම් දහමේ පදනම පංච මහා වගකීම් වශයෙන්ද අවසාන ඉලක්කය ස්වර්ගය වෙනවා. ඒකෙන් හින්දු දහම පදනම ධර්මය සහ කර්මය වෙනවා. අවසාන ඉලක්කය මොක්ෂය. ක්‍රිස්තියානි දහම පදනම දෙවියන් වහන්සේගේ කැමැත්ත, අවසාන ඉලක්කය ස්වර්ගය. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්‍රිස්තියානි දහමේ සර්ව බලධාරී දෙවි කෙනෙක් විසින් මේ ලෝකය මැවුවා. ඇයි ගැලවීමේ මාර්ගය කියන ප්‍රශ්නට උත්තරේ.
මෙහිදී ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දෙවියන් වහන්සේ සර්ව බලධාරී නම් ඇයි මනුෂ්‍යාව කෙලින්ම ගලවා නොගෙන ජේසුස් වහන්සේ හරහා මේ තරම් දුෂ්කර මාර්ගයක් පෙන්වුවේ? පිළිතුරක් විදිහට අපිට හම්බෙන හොයාගෙන යනකොට මනෝවිද්‍යාත්මකව මෙහිදී නිදහස් කැමැත්ත ෆ්‍රී විල් එක සංකල්පය ඉතා වැදගත්. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණාලු මනුෂ්‍යව රොබෝවරු වගේ බලහත්කාරයෙන් යටත් වෙනවට වඩා බලහත්කාරයෙන් යහපත් වෙනවට වඩා තම කැමැත්තෙන් ආදරය සහ විශ්වාසය මත දෙවියන් වහන්සේ තෝරගන්නව දැකීම. ඉතින් අපිට මේකෙදි කියනවා මේ නිදහස තුල තමයිලු පාපයත් ඉන් ගැලවීමේ අවශ්‍යතාවයක් ඇති වුණා කියලා කියනවා. හරි. අපි ඊළඟට බලමු මේ එතකොට කර්මය සහ දේව කැමැත්ත ගැන මොනවද කියන්නේ කියලා. හොඳයි. දැන් අපි බලමු මේ කාරණාවට අනුව ජීවිතේ සිදුවන දේවල් පාලනය වෙන්නේ කොහොමද කියලා. බුදුදහමට අනුව කර්මය මෙය ස්වභාවික නියම ධර්මයකි. ඔබ කරන දේවල අනුරූප ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙනවා. මේක විනිශ්චයකාරයක් නැහැ. විසඳුම වෙන්නේ වැරද්ද තේරුම් අරගෙන ප්‍රඥාව ලබා ගැනීමයි. ප්‍රඥාව පහළ කර ගැනීමයි. හරි. දැන් අපි බලමු අනෙකුත් දේවවාදී ආගම්වලට අනුව දේව කැමැත්ත යටතේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒකට ඒගොල්ලෝ හිතනවා සියල්ල සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තකට අනුවයි කියලා. මේකේ විසඳුම වෙන්නේ දෙවියන් කෙරෙහි විශ්වාසය තබලා සමාවයි දීමයි. හරි. අපි කතා කරනවා ඊළඟට පුනර්භවය සහ පුනරුත්පත්තිය කියන්නේ දෙක. ඒ දෙකේ වෙනස මොකක්ද? එතනදී බුදුදහමේදී කියවෙන්නේ පුනර්භවය ගැන. එහිදී ස්ථිර ආත්මයක් නැහැ. ගමන් කරන්නේ කර්ම ශක්තිය පමණයි. නමුත් හින්දු දහමේදී කියවෙන්නේ පුනරුත්පත්තිය ගැනයි. එනම් ස්ථිර ආත්මය ශරීරයෙන් ශරීරයට මාරු වීම. හරිය. දැන් අපි කොහොමද මේක විශ්වාස කරන්නේ? බුදුදහමේදී කියනවා මේ පදනම විදිහට විමසා බැලීම තමයි මේක පදනම වෙන්නේ. අන්ධ භක්තියෙන් තොරව තමාගේ අත්දැකීමෙන් සහ බුද්ධියෙන් සත්‍ය වටහා ගැනීමට උනන්දු කරවීමක් බුදුදහම ඇතුලේ කරනවා. එතකොට දේවාගම්වලදී මොකද වෙන්නේ? මේකේ පදනම වෙන්නේ ඇදහිල්ල සහ අත්දැකීම. මේ විශ්වයේ තියෙන සැලසුම් සහගත බව සහ සංකීර්ණත්වයේ දෙස බලන මෙයට නිර්මාණකරුවෙක් සිටිය යුතු බව ඕන් තර්ක කරනවා. අවසානයේදී ඔබ කර්මය විශ්වාස කළත් දේව කැමැත්ත විශ්වාස කළත් මේ සියලුම ආගම්වලින් සහ කරන්නේ මිනිසාව වඩා යහපත් සදාචාරාත්මක සත්වයෙක් බවට පත් කරන්න. බුදුදහමේ චේතනාව මුල් වන විට දේවවාදී ආගම්වල දෙවියන් වහන්සේ කෙරෙහි ඇති භක්ති ආදරය මුල් වෙනවා. ඔබ විශ්වාස කරන්නේ මනුෂ්‍ය තමන්ගේම උත්සාහයෙන් නිදහස් විය යුතු බවද? නැත්නම් උත්තරීතර බලවේගයක පිහිට පැතිය යුතු බවද? ඔබේ අදහස් පාතින් කමෙන්ට් කරන්න. එතකොට මේ වගේ ගැඹුරු මාතෘකා ගැන තවත් වීඩියෝ බලන්න අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට තව ඊට වඩා ගොඩක් ගැඹුරු මාතෘකාවලට වීඩියෝ කියන තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක පළවෙනි එක. පළවෙනි එක කියන්නේ මේක මේ වගේ දේවල් ගැන කතා කරන පළවෙනි වීඩියෝ එක. ඉස්සරහට කතා කරනවා විශේෂයෙන් මම කැමතිම මාතෘකා කිහිපයක් තියෙනවා. ඒක මම හිතනවා ගොඩක් දුරට හැම මිනිස්සෙකම හිතවල තියෙන පොදු ප්‍රශ්න ටිකක්. අපි කතා කරමු ප්‍රහේලිකා ගැන, කාලතරණය ගැන, අద్భుත දේවල් ගැන, ස්වභාව ධර්මය ගැන, කාලය ගැන, මානතල ගැන, තව
අතරද අපි ගණිතය ගැන ටිකක් කියනවා. දේශපාලනය ගැන